Hi HMN ප්‍රසා YouTube channel එකට මගේ යාළුවෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ මම මගේ සමේ පැහැය වැඩි කරගන්න මොනවද භාවිතා කරන්න කියලා. සමේ පැහැය විතරක් නෙවෙයි. ඔයාලගේ සම පිරිසිදු කරනවා, ලප කැලල් අඩු කරනවා, දීප්තිමත් නිරෝගී පෙනුමක් ලබා දෙනවා. වයස ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම මෙය භාවිතා කරන්න පුළුවන්. මොකද මේ පැක් එක දැම්මට පස්සේ අපේ සම හොඳට පිරිසිදු වෙලා පැහැපත් වෙනවා. අනිවාර්යයෙන්ම මම කිව්වා වගේම සතියකට දවස් 3ක් දාන්නම ඕන. මේ පැක් එක හදාගන්නේ නෙල්ලි කුඩු වලින්. ප්‍රධාන අමුද්‍රව්‍යයක් තමයි නෙල්ලි කුඩු. නෙල්ලි කුඩු ගන්න පුළුවන් ආයුර්වේද ෂොප් වලින්. මම මේ සඳහා භාවිතා කරේ මීකිරි. නෙල්ලි කුඩු සමග මීකිරි. මීකිරි දාලා තමයි මේ මිශ්‍රණය හදාගත්තේ. මෙම පැක් එක හදාගත්තේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මුහුණේ විනාඩි 15ක් තියලා සෝදා හරින්න. ඔයාලා මතක තියාගන්න අපි පැක් එකක් දානකොට අපේ සම හොඳට පිරිසිදු කරගන්න ඕන. ඔයාලා මුහුණ පිරිසිදු කරගන්න හොඳ ක්ලෙන්සර් එකක් හරි ෆේස් වොෂ් එකක් හරි අනිවාර්යයෙන්ම භාවිතා කරන්න. මොකද සබන් වලට අපේ සම පැහැපත් වෙන්නේ නැහැ. අපි මොන දේ පාවිච්චි කරත් යූස් කරත් සබන් මගින් අපේ සම පැහැපත් කරගන්න අමාරුයි. අනිවාර්යයෙන්ම හොඳ ක්ලෙන්සර් එකක් හරි ෆේස් වොෂ් එකක් හරි භාවිතා කරන්න. මම වැඩිපුරම භාවිතා කරන්නේ මගේ විවියා එකේ ක්ලෙන්සර් එක. ගොඩාක්ම හොඳයි සමට. මේ නෙල්ලි කුඩු පැක් එක ඔයාලගේ මුහුණේ ගානකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේ ඇස් වටේ, නහය වටේ, කට වටේ එහෙම ගොඩාක් කළු වෙලා තියෙන අනිවාර්යයෙන්ම වැඩිපුර ගා ගන්න. ඒක ගොඩාක්ම හොඳයි අපේ සම පැහැපත් කරගන්න. මොකද ඔයාලා දන්නවා අපේ මුහුණේ කම්බුල් එහෙම පැහැපත් වුණාට වැඩක් නැහැ. අපේ කට වටේ එහෙම ගොඩාක් කළු වෙලා තියෙන, නහය වටේ ගොඩාක් කළු වෙලා තියෙන, ඇස් වටේ එහෙම ගොඩාක් කළු වෙලා තියෙන ඒක කැපිලා පේනවා. එතකොට මුහුණ කැතයි. සම එක වගේම පැහැපත් කරගන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඇස් වටේ, නහය වටේ, කට වටේ, බෙල්ල එහෙම අනිවාර්යයෙන්ම ගා ගන්න. එතකොට අපේ සම එකම පාටක්, එකම පැහැයක්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ පැක් එක සතියකට දවස් 3ක් ගන්න. මේ පැක් එක මුහුණේ විනාඩි 20ක් තියලා ඇල් වතුරෙන් අයින් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා භාවිතා කරන සීරම් එකක් හරි ක්‍රීම් එකක් හරි ඇප්ලයි කරගන්න. ඒක තමයි ගොඩාක්ම හොඳ. ඉතින් මේ පැක් එක දානවා නම් ඔයාලා උදේට හරි රැට හරි අනිවාර්යයෙන්ම දාන්න. හොඳ රිසල්ට් එකක් ගන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම රැට මේ පැක් එක දාන්න. ඔයාලට ටයිම් එකක් තියෙනවා. ඒ වගේම දවස් 3ක් අනිවාර්යයෙන්ම මේ පැක් එක දාන්න. මේ පැක් එක දැම්මට පස්සේ විනාඩි 20ක් මෙහෙම මූණේ තියෙන්න දෙන්න. ඊට පස්සේ වතුරෙන් අයින් කරන්න. අයින් කරාට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා රැට භාවිතා කරන සීරම් එකක් හරි නයිට් ක්‍රීම් එක හරි ගා ගන්න. ඊට පස්සේ හොඳ රිසල්ට් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. මේ පැක් එක ගොඩාක්ම හොඳයි ඔයාගේ සම පැහැපත් කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලා දිගටම මේ පැක් එක දාලා රිසල්ට් අනිවාර්යයෙන්ම කියන්න. මම අදට ගිහින් එන්න. ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.